අන්‍යෝන් හසයෝගය පිළිගන්නවා අදත් එකෙන්ම කොරියා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාවම අද ඇත්තරමම ඉතා කෙටි වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ගැන කතා කරන්න. පළවෙනි කාරණේ විදිහට ඔයාලට කියන්න පුළුවන් දැනට 2024 දෙවෙනි වටේ එක්සෑම් එකත් අද අවසන් වුණා. අද අවසන් වුණා කියන්නේ දැන් මේ වීඩියෝ එක කරන දිනේ වෙන 5 වෙනිදා වෙනකොට 2024 දෙවෙනි වටේ ආයේ එක්සෑම් එකත් පන්නිපිටිය එක්සෑම් සෙන්ටර් එකේදී අද අවසන් වෙලා තියෙනවා. ඉතින් දෙවෙනි කාරණේ තමයි කොරියානු ජනාධිපතිවරණය පැවැත්වුණා ජුනි මාස 3 වෙනිදා. ඒ කියන කාරණා දෙක සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර දෙයක් කතා කරන්න තමයි අදම වීඩියෝ එක ගෙනාවේ. මොකද ජනාධිපතිවරණයෙන් පස්සේ ඉදිරියේදී මොන වගේ දෙයක් වෙයිද කොරියානු රැකියාව සඳහා විදේශීය රටවලින් බඳවගෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයාගේ මොන වගේ ප්‍රතිපත්තිද තියෙන්නේ කියන මේවත් වෙන කාරණා ගැන කතා කරන්න තමයි මම අද කෙටි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඊට කලින් මම පොඩ්ඩක් ඉල්ලීමක් කරනවා මගේ වීඩියෝ බලන්නේ subscribe කරන්න නැතුව නම් සියලු දෙනාටම subscribe පාරක් දාගෙන යන්න කියලා මම ඉල්ලනවා. මොකද ඉදිරියේදී ඔයාලට සියලුම කොරියානු එක්සෑම් සම්බන්ධව සියලුම අප්ඩේට් තවදුරටත් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ස්කිල් ඩේට් සම්බන්ධව ඒ වගේම ඇඩ්මිෂන් ලබා දීම සම්බන්ධව ඒ වගේම කට් ඔෆ් මාර්ක් ලබා දීම EPS account හදන ඒ වගේ සියලුම වැදගත් announcement තියෙනවා අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවෝ හැමෝගෙම ඉල්ලනවා subscribe කරලා channel එක මේ අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අද මම කතා කරන පළවෙනි කාරණේ විදිහට ඔයගොල්ලන්ට අරගෙන එන්නේ 2024 එක්සෑම් එක අවසන් වෙලා තියෙන නිසා ඊළඟට ඇඩ්මිෂන් නිකුත් කිරීම සම්බන්ධයෙන් නිවේදනය ඉදිරියේදී ලැබෙයි. ඒකෙදි මට කියන්න ඕනෙලා තියෙන්නේ කලින් පාරවල් වලට වඩා මේ පාර තියෙන විශේෂත්වය තමයි ඇඩ්මිෂන් නිකුත් නොකිරීම නිසා. මොකද කලින් පාරවල් වල එක්සෑම් එක යන අතරතුරම ඇඩ්මිෂන් දීම සිදු කරා. එතකොට අවසාන දවස්වල එක්සෑම් එක තියෙන අයට ඇඩ්මිෂන් දානවද නැද්ද කියලා දේ පිළිබඳ හිතා ගන්න බැරි වුණා. මොකද දැන් උඩට එක්සෑම් එක කරලත් නැහැ. ඒතකොට ඊළඟ අවුරුද්දට ඇඩ්මිෂන් දානකොට දාන්න වෙයිද බැරි වෙලාවට ලකුණු මදි වුණොත් දාලා තිබ්බොත් හොඳයි. වුණාට සමහරවිට මේ පාරේ වැඩි ලකුණක් අරගෙන පාස් වුණොත් ඇඩ්මිෂන් දාපු එක අපරාධ වගේ එහෙම තමයි මේ කලින් අවුරුදු වල එන්නේ. නමුත් මේ පාර දැන් අවසාන ළමයා එක්සෑම් එක ලියන කනොත් ඇඩ්මිෂන් නිකුත් කිරීම සම්බන්ධව නිල නිවේදනයක් මේ වෙනකම් කිසිම නිවේදනයක් දීලා නැති නිසා එක්සෑම් එක අවසන් වෙලා කට් ඔෆ් මාර්කුත් ආවට පස්සේ බොහෝ දුරට තමයි ඇඩ්මිෂන් නිකුත් කරනු ලබනවා ඇති මේ පාර. මොකද ප්‍රමාද වීමක් පේන නිසා. එතකොට අනිවාර්යයෙන්ම කට් ඔෆ් මාර්ක් එකක් ආවට පස්සේ ළමයිට දැනගන්න පුළුවන් අත්‍තරම ඊළඟ පාර මම ඇඩ්මිෂන් ගන්න වෙයි මට ඊළඟ පාරත් එක්සෑම් එකට මුහුණ දෙන්න වෙයි කියන මේ ප්‍රශ්නෙට උත්තරේ ඒකෙන් ලැබෙනවා. ඒක තමයි මට කියන්න ඕන උනේ. ඒ නිසා හැමෝම ඇඩ්මිෂන් දීම සම්බන්ධයෙන් ඉදිරියට තොරතුරු ලැබෙයි. එතකොට එක්සෑම් එකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන හැමෝම හොඳින් වැඩ ටික කරගෙන යන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට මම අද කතා කරන කොරියානු නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරොත් ශ්‍රී ලංකාවට ඒ වගේම විදේශීය කම්කරුවන් ගෙන්වන සෑම රටකටම විශේෂයෙන් වාසිදායක තත්ත්වයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොරියාවේ නව ජනාධිපතිවරයා විදියට පත් වුණේ lee jae-myung කියන ජනාධිපතිවරයා. ඔහු 2025 ජූනි මාසේ 3 වෙනිදා තමයි පත් වුණේ. ඊට කලින් හිටපු යුන් සොක් යෝල් කියන ජනාධිපතිවරයා අධිකරණයේදී ඔහුට විරුද්ධව නඩු පවරලා ඔහු ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීමට ලක් කරා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මෙම මේ lee jae-myung කියන අලුත් ජනාධිපතිවරයා 4.9% ප්‍රතිශතයක් ලබා ගැනීමෙන් කොරියාවේ නිල ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරේ. ඔහුගේ ජනාධිපතිත්වයේ ආරම්භ වීමට ඇත්තටම කොරියාවේ දේශපාලන අස්ථාවරභාවය සහ තිබ්බ ආර්ථික අභියෝග කියන දේවල් හේතු වුණා. අලුත් ජනාධිපතිවරයා වන lee jae-myung කියන ජනාධිපතිවරයා මිනිස් හිමිකම් නීතිඥයෙක් ලෙසත් දීර්ඝකාලීන විපක්ෂ නායකයෙකු ලෙසත් ජනප්‍රිය ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙසත් කොරියාව තුළ
ජනප්‍රිය වෙලා තිබ්බ පුද්ගලයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් එහෙම ඔහු විදේශ කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති. ඒකනේ අපිට වැදගත් වෙන්නේ. බැලුවොත් එහෙම 2025 වර්ෂය සඳහා කොරියානු රජය විසින් විදේශ කම්කරුවන් සඳහා නව ප්‍රතිපත්ති කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. විදේශ කම්කරුවන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති කිහිපයක්. ඒවා අපි එකින් එකට පොඩ්ඩක් බැලුවොත් වෘත්තීය නොවන විදේශ කම්කරුවන්, ඒ කියන්නේ අපි වෘත්තීය නොවන කම්කරුවන් විදියටනේ කම්කරු ශ්‍රමික විදේශ ශ්‍රමිකයන් විදියටනේ අපි යන්නේ. ඒතකොට 2025 සඳහා ඉතා අධික වෘත්තීය නොවන මට්ටමේ විදේශ කම්කරුවන් තමන්ගේ රටට ගෙන්වා ගැනීමට රජය තීරණය කරලා තියෙනවා. ඒක විවිධ අංශ සඳහා තියෙනවා. කෘෂි කර්මාන්ත, නිෂ්පාදන, දීවර කර්මාන්ත වගේ ක්ෂේත්‍ර වලට කම්කරුවන්ගේ ඔවුන්ගේ රටේ තියෙන කම්කරුවන්ගේ පියවීම සඳහා විදේශ රටවලින් කම්කරුවන් ගෙන්වන ප්‍රතිපත්තිය ඔවුන් ඉන්නවා. ඒ වගේම දෙවෙනි කාරණේ විදිහට විශාල වශයෙන් 30 විදේශ කම්කරුවන් සඳහා 35000ක වීසා ප්‍රමාණයක් නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා දාලා තියෙනවා. ඒ විවිධ ක්ෂේත්‍රවල කාර්මිකයන් සඳහා. ඒ වගේම නව වීසා වැඩසටහන් එකක් තමයි උසස් නිපුණතා සහිත පුද්ගලයන් සඳහා නව වීසා වැඩසටහන් හඳුන්වා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. මේක දීර්ඝකාලීන පදිංචියට මාර්ගයක් සපයීමේ කොරියානු ජනගහනයේ වයස්ගත වීමේ අභියෝගයේ හමුවේ වැඩ කරන වැඩ බලකාය ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමේ උත්සාහයක් විදිහට තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒ කියන්නේ කොරියානු දැනට ජනගහනය වයස්ගත වීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන ජනතාව වැඩ කරන ප්‍රමාණය. කියන්නේ වයස්ගත ජනගහනය එන්නෙන් වැඩි වෙනවා. ඒතකොට වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන්නේ රටකට ඇත්තම වැඩ කරන්න පුළුවන්. වයස්ගත ජනගහනය වැඩි කියන්නේ රටකට වැඩ කිරීමේ ජනගහනය අඩුයිනේ. කියන්නේ වැඩ කිරීම ජනගහනය කියන්නේ තරුණ ප්‍රජාව අඩුයි, වැඩිහිටි ප්‍රජාව අඩුයි කියනවා. ඒතකොට ඒ සඳහා පිළිතුරක් වශයෙන් උත් ඔවුන් තීරණය කළා තියෙන දේශකම්කරුවන් ගෙන්වීමේ ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කරන්න. ඉතින් මේ ලෙයිජේ මියුන් අලුත් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ විදේශ කම්කරුවන්ට වඩාත් හිතකාමී වගේම ස්ථාවර සහ නීතිමය ආරක්ෂාවක් සහිත පරිසරයක් උදා වීම අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ජනගහනයේ වයස්ගත වීමේ අභියෝගය සැලකිල්ලට ගනිමින් විදේශ කම්කරුවන්ට වඩා හොඳ අවස්ථා ලබා දීමට නව වැඩසටහන් ක්‍රියාත්මක වීම ඉදිරියේදී සිදු වෙනවා කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් විදේශ රටවල් සෑහෙනකටම මේ විදිහේ අපේක්ෂාවන් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒතකොට ශ්‍රී ලාංකික කම්කරුවන්ට විශේෂයෙන්ම 2025 දී ශ්‍රී ලංකාවෙන් කම්කරුවන් 8000ක් වගේ අධික සංඛ්‍යාවක් කොරියාවට ඇවීමට මූලික පියවර වශයෙන් අරගෙන තිනවා. ඉතින් ඒ වගේම E8 වීසා යටතේ කෘෂිකර්ම හා දීවර කර්මාන්ත සඳහා කාලීන වශයෙන් කියන්නේ කෙටි කාලීන කාර්යයට තියෙන කාලීන කම්කරුවන් සඳහා අවස්ථා ලබා දීලා තියෙනවා. ඉතින් වසර 3ක් වගේ කාලයක් සේවය කිරීමට හැකියාව තියෙනවා මේ ක්‍රමය යටතේ. ඒ වගේම ඉදිරියේදී විශේෂ කුසලතා සහිත රැකියාත් ඒ කියන්නේ ස්කිල් වර්කර්ස්ලා කියන උසස් නිපුණතා සහිත කම්කරුවන් සඳහා විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබා දීමට ඉඩකඩ තියෙනවා කියලා කියනවා මේ ජනාධිපතිවරයාගේ නව ප්‍රතිපත්තිත් එක්ක. ඒ වගේම ආන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවත් දකුණු කොරියාවත් අතර සහයෝගීතාවය කියන්නේ ද්විපාර්ශ්වික වශයෙන් ගිවිසුම් වාණිජ්‍ය සහ ආයෝජන සම්බන්ධතා ඒ වගේ පරිසරය සම්බන්ධ ගිවිසුම් මේ වගේ දේවල් එක්කත් දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ ක්‍රියාකාරකම් ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මේ අලුත් ජනාධිපතිවරයා වන ලී ජේ මියොන් මහතාගේ ජයග්‍රහණය කොරියාවේ දේශපාලන අස්ථාවරත්වයකින් පස්සේ ජනතා විශ්වාසය නැවත ලබා ගැනීමේ උත්සාහයක් කියලා පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් විදේශ කම්කරුවන් සඳහා නව ප්‍රතිපත්ති ඒ වගේම කොරියාවේ ආර්ථිකයේ ජනගහනයේ වයස්ගත වීමේ අභියෝගයට සාර්ථක මුහුණ දීමේ ප්‍රතිචාරයක් විදිහට මේක දක්වන්න පුළුවන්. ඉතින් මේ කියන කාරණාත් එක්ක ඉදිරියේදී අනිවාර්යයෙන්ම විදේශීය ශ්‍රී ලංකාව ඇතුළු සියලුම කම්කරුවන් ගෙන්වන විදේශීය රටවල් වලට යහපත් ප්‍රවණතාවයක් ඇති වෙයි කියලා විශ්වාස කරනවා මම. ඉතින් ඒ විදිහටම වෙන්න කියලා අපි අපේක්ෂා කරමු. මොකද වැඩි වැඩියෙන් ඇග්‍රීමන්ට් ඇවිල්ලා නව කර්මාන්ත ශාලා බිහි වෙලා ගොඩක් කර්මාන්ත ශාලා වලට මම දන්න විදිහට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ගෙන්නනවා කියලා ඒ සජන්නිම්ලා දැනුවත් වෙලා නැති ආයතන ගොඩක් තියෙනවා. කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ කෙනෙක් වැඩ කරන්න තැනක් නම් දැනටමත් සේවකයෙක් ශ්‍රී ලංකාවේ බඳවගෙන තියෙනවා නම් කම්කරුවෙක් ඒ සජන්නිම් දන්නවනේ ශ්‍රී ලංකාව කියලා. සමහර සජන්නිම්ලා ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවෙන් ගෙන්නවා කියලාවත් දන්නේ නැති කියන ඒ තරම් දැනුවත් වීමක් වෙලා නැති ආයතන පවා තියෙනවා කියලා තියෙනවා. ඒතකොට ඒ වගේ වෙලාවකදී මේ දෙරට අතර තියෙන සම්බන්ධතා මත තමයි ආණ්ඩුවර මැදිහත් වෙලා කරන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවෙන් වැඩි වැඩියෙන් ශ්‍රමිකයන් ගන්න කියන දේ ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාරණාත් එක්ක වෙබ් එකේ දැනට විශාල ප්‍රමාණයක් ඉන්න නිසා වැඩි වැඩියෙන් ඉදිරියේදී ඇග්‍රීමන්ට් ඇවිල්ලා එන පළවෙනි කෝටා එකෙන්ම බොහෝ පිරිසකට යන්න අවස්ථාව ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉදිරියේදී කොරියානු රැකියා ඉතාමත් කොරියානු රැකියා සාර්ථකව ලැබිලා වැඩි වැඩියෙන් ලැබිලා හැම කෙනාගේම අපේක්ෂාවන් මල්පල ගැන්වෙන්න සාක්ෂාත් වෙන්න කියලා මම අපේ channel එකෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක රැඳෙන ඉන්න සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි. එහෙනම් අද වීඩියෝ මෙතන නවත්තන්න. හැමෝටම අන්‍යම් හසේයෝ.